මුන් සෙට් එක නිද්දා පාටි හිටියේ. ඔව් මුන් සෙට් එක තමයි. පොඩ ඉඳපන්කෝ. මේ පොඩ කතා කරන්න බලවද? ඔව් මල්ලි. කියන්න මොකද කේස් එක? මේමයි. මම මෙතනට ආවේ නෑකම් පවත්වන්න නෙමෙයි. ඒක නිසා අයියද මල්ලිද කියන එක මට අදාළ නෑ. මං ආවේ පොඩක් කතා කරන්න. අම්මට සිරි කවුද බම්මේ? හරි කියන්නකෝ බලන්න මොකද්ද කියලා. මේ එදා ඕගොල්ලෝ සෙට් එක නේද මේ අම්මිගේ බිග්ගල් පාටි එකට වෙලා හිටියේ. අම්මි? කවුද බං අම්මි මොන අම්මියෙක් ගැනද භූමිය කියන්නේ? අම්මි කියන්නේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. අර පෙරේදා තිබුණේ බිග්ගල් පාටිය. ඕගොල්ලෝ සෙට් එක ආව නේද ඒකට? බම්මේ මූ කියන්නේ ගයනි නංගිගේ බිග්ගල් පාටිය ගැන. කියන්නකෝ. එළ අහගන්නකෝ. මේකයි කේස් එක. මම තමයි එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්. හරිද? කෙටින්ම කිව්වොත් මම තමයි එයාගේ බාරකාරයා. එතකොට මෙන්න මේකයි මචං කේස් එක. හරිද? මම එදා පාටියේදී 3-4 පාරකට වඩා දැක්කා ඕගොල්ලෝ සෙට් එක. අම්මිගේ දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා. හරිද? නෑ කියන්න එපා මම හොඳටම දැක්කා. බැරිම තැන මං අම්මිට කිව්වා ගෙදරට යන්න කියලා. හරිද? මොකද මම එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් මට එතන කේස් එකක් දාගන්න බෑ. මොකද එතන පාටියක්නේ. මොකද ඒගොල්ලෝගේ අම්මයි තාත්තා ඉන්න උඹට පාටියට බරි නෑනේ. මට එතන කේස් එකක් දාගන්න බැරි නිසා තමයි මම පෞද්ගලිකව ඕගොල්ලෝ සෙට් එක හම්බෙන්න ආවේ. හරිද? එතකොට මෙන්න මේකයි වෙන්න ඕනේ. එයාට අයිතිකාරයෙක් ඉන්නවා. එයාට බාරකාරයෙක් ඉන්නවා. ඒ මම. හරිද? ඒක නිසා ඕගොල්ලෝ අදින් පස්සේ අම්මිගේ දිහා බලන එක අම්මිව ටෝක් කරන එක නවත්තන්න ඕනේ. මම මේ බොහොම හොඳින් කියන්නේ. මොකද අම්මිගේ ගෙවල් පැත්තේ මම නෑනේ. මට පේන්නේ නෑනේ. හරිද? එයාගේ සම්පූර්ණ ආරක්ෂාව බාර වෙලා තියෙන්නේ මට. හරිද? එයාගේ අම්මගේ තාත්තගෙන් පස්සේ ආව ආරක්ෂා කරන්නේ මම. හරිද? ඒක නිසා අදින් පස්සේ එයාට දාන ටෝක් එයාට දාන අනම්මනම් බැල්මට ඔක්කොම නවත්තන්න ඕනේ මචං. මම මේ බොහොම හොඳින් කියන්නේ. මට එතන පාටි වෙලාවේ සීන් එකක් දාගන්න බෑ, කේස් දාගන්න බැරි නිසා තමයි මම පෞද්ගලිකව ඕගොල්ලෝ සෙට් එක හම්බෙන්න ආවේ. තේරුණානේ මං කියපද? කවුද බම්මේ හුජ්ජ කොල්ලා? යකෝ මූ බලපන්. මේ හලෝ මේ අහනකෝ වලියෙන් බේර ගන්න ඕන නම් මම මෙහෙම ඉන්නේ නැහැ. හරිද? ඕගොල්ලන්ට ඕනේ මේක වලියෙන් බේර ගන්න නම් අපි වලියෙන් බේරගමු. හැබැයි මම මේ බොහොම හොඳින් ඕගොල්ලන්ට කියන්න ආවේ. හරිද? වලියෙන් බේර ගන්න නම් මචං සිරාවට මටත් පුළුවන් මගේ ඇසියටත් පුළුවන් මේක වලියෙන් බේර ගන්න. හරිද? අපි මේ හොඳින් කතා කරන්න ආවේ. දොන්නන් දොන් සිමන්නන් සිවන් දොන් සිමන් දෙකක් බෑ. හරිද? ඒක නිසා මං හිතලා ඕගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. මොකද මම බොහොම හොඳින් මචං මේ උඹලට කියන්න. මොකද උඹලත් කොල්ලෝ අපිත් කොල්ලෝ. හරිද? ප්‍රශ්න දාගන්න ඕනේ නැහැ. හරිද? හැබැයි මට මගේ අම්මිව ආරක්ෂා කරන්න ඕනේ. මට ආපහු සරක් මචං ආරංචි වෙන්න නම් දෙන්න එපා. හරිද? මට අදාළ නැහැ. තේරුණානේ? යකෝ අපි ගායනි නංගිව දන්නේ අතදරුව කාලේ ඉඳන් බං. හරිද? උඹත් එක්ක යාළු වෙන්න කලින් ඉඳලා අපි ගායනි නංගිව දන්නේ. අනිත් එක අපිද බොක්කේ යාළු. හරිද? උඹ මේ හිතලා වගේ දෙයක් එතන උන්නේ නැහැ. මේ මචං. හරිද? මේ ආපන් ගෙවල් පැත්තේ වුණත් පොඩි කාලේ ඉඳලා දන්නවා වුණත් මචං ඒ කතාව මට අදාළ නැහැ. හරිද? මොකද මම තමයි දැන් අම්මිගේ අයිතිකාරයා. මම බාරකාරයා. එතකොට උඹලා වුණත් උඹලා කෙල්ලෙක් දිහා කවුරුත් සෙට් එකක් බලුවොත් උඹලා තාස් නැහැ නේ. උඹලටත් මල පයින්නවනේ. අන්න ඒ වගේ තමයි මටත්. ඒ සීන් එක තමයි මටත් දැන් මේ වෙලා තියෙන්නේ. ඒක නිසා ගෙවල් පැත්තේ කතාව පොඩි කාලේ ඉඳලා දන්න කතාවත් උඹලා මට කියාගෙන ඉන්න එපා. අදින් පස්සේ මගේ අම්මි දිහා බලලවත් ටෝක් කළවත් අහුවෙන්න එපා. මම උඹලට ආපහු කියන්නේ නැහැ. හරිද? කියවෙන්නම් ගේම මම කිව්වනේ මම බොහොම හොඳින් උඹලට කියන්න ආවේ. අනේ මේ හුජ්ජ කොල්ල ඵලයන් බයි යන්න නිකන් කන පලා ගන්න නැතුව. මේ මම උඹලට කිව්වා. මම දැන් උඹලට බොහොම හොඳින් කිව්වා. අයියෝ බා. ඇයි කට වැඩියා? බයි. ඇයි මේ උඹලට කිව්වා. අනේ තාත්ති. අනේ මොකද්ද මෙතන වෙන්නේ? මොකද්ද මෙතන වෙන්නේ? තම්සර කවුද මෙතෙන්ට එන්න කිව්වේ? තම්සර කවුද මෙතෙන්ට එන්න කියලා කිව්වේ? අනේ තාත්ති මොකද්ද මෙතන වෙන්නේ කියන්නකෝ. අනේ කියන්නකෝ. මේ ගායනි නංගි මෙන්න මෙයා කියනවා අපි එදා ඔයාලට ඕක කරන්න ආව කියලා වගේ පාටියේදී. මෙයාට පොඩ්ඩක් පැහැදිලිව කියලා දෙනවද? අපේ හිතවල එහෙම දේවල් නැහැ කියලා. අයියෝ මෙයාලා යාළුවෝ. තම්සර මගේ කුණුවර පහගන්න තු පරයන් ගෙට. මේක අපේ කතාව. මේක කොල්ලොන්ගේ කතාවක්. ඔයාට වැඩක් නැහැනේ. මම මේක ඉවර කරගෙන එන්නම්. ඔයා යන්න. අනේ ඔයා රණ්ඩු වෙන්න එපා. ඕක නවත්තන්නකෝ. යා මං කියන දේ අහනවානේ. අනේ අංකෝ මං කැමති නෑ ඔයා රණ්ඩු වෙනවට. කියන දේ අහන්නකෝ. එන්නකෝ. මම අම්මි කියන නිසා මේක මෙතනින් නතර කරන්න. හරිද? මොකද මට අම්මි ඉස්සරහා ඔබලත් එක්ක රණ්ඩු කරන්න බෑ. මට අම්මිගේ නම කැත කරන්න බෑ මෙතන. හරි? ඒක නිසා මම මේක අද මෙතනින් නවත්තනවා. හැබැයි පස්සේ දවසක බලා ගමු. පේනවනේ? මේ ඉන්නේ මගේ අම්මි. හරිද? මං තමයි ආගේ අයිතිකාරයා. මට ආපහු උඹලා කියන්න තියන්න එපා. අම්මි නිසා අපි උඹලා දෙන්න. පස්සේ දවසක බලා ගමු. එන්න. යන්. තමුසත් මං අල්ල ගන්නවා. යනවා. අනේ අංකෝ එන්නකෝ. යනවා ගෙට.